මම ඩාවින්චි රිසෝල්ස් පැය 24 ඉගෙන ගන්න යන්නේ. ඒ වුණාට ඊට වඩා හොඳ ඉන්ට්‍රැක්ට් කරන්න පුළුවන් නේ. එඩිටිං, ෆියුෂන්, කලර් ග්‍රේඩින්, ඕඩියෝ මේ හැම දෙයක්ම එකම තැන සහ නොමිලේ. ඉතින් මං කරන්න යන්නේ මෙන්න මේ all in one software එක පැය 24න් ඉගෙන ගන්න. මට මචං මේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ කියලා කියන්න බෑ. මොකද මම මේ කලර් ග්‍රේඩින් නෙමෙයි මචං කරෙක්ෂන් එකක් වගේ එකක් කරනවා. එච්චර තමයි එඩිටින් නම් කරලම නැහැ මචං. anyway ඉතින් මොකද්ද මම මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ? මුලින්ම මං හදනවා කතාව. ස්ක්‍රිප්ට් එකක් ලියනවා මචං. ඊට පස්සේ මං ඒක ෂූට් කරනවා. කොන්ජෝක්. ඊට පස්සේ මං ඒක එඩිට් කරනවා. මං දැන් ඉන්නේ බේස් 1 එකේ. ඒ කියන්නේ කතාවක් හදන මට්ටම. මං දැන් මාසෙකින් ඉඳන් මේකට කතාවක් හිතනවා. තාම හම්බුන්නේ නැහැ හැබැයි. ඒ වුණාට මචං දෙයියන්ගේ වීදින් මට ෆුල් විත් කතාවක් එනවා මචං. මෙච්චර කාලයක් එහෙම වුණා. හරිද? ඒකින්ද කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආයෙත් ඉතින් ලොවෙත් කතාවක් එනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මචං. අයියෝ මට වෙන්නේ නැහැ අයියෝ. අනේ නේ නේ මට කතාවක් එන්නේ නැහැ කොහොමද කතාව? මේක මචං සිනමැටික් වෙන්නේ. නේ මේක මචං ෆනී වෙන්නේ. හරි මඩ. ෆක්. අයියෝ මේ මකුලත් එක්ක වැඩක් කරන්න. මං ඊට පස්සේ කතාව ලියන්න ගත්තා. දැන් තියෙන මට ෂූටින් බේස් එක. කොන්ජෝක්. anyway දැන් තියෙන මචං ෂූට් කරන්න මගේ යාළුවෝ යනවා දැන් ඒ වැඩේට. මම ඒක BTS දාන්නේ නැහැ මචං මොකද බොරුවට කාලේ ගෑම එකකින්ද මම ෂූට් කරගෙන එන්න. දැන් මචං ඩාවින්චිගේ versions දෙකක් තියෙනවා. එකක් ස්ටුඩියෝ version එකක් කියලා එකක් තියෙනවා. අනිත් එක free version එක. free version එකෙන් තමයි මම අද edit කරන්න යන්නේ. ස්ටුඩියෝ version එක මට මතක හැටියට $295 වෙන්න ඕන. ඒකත් one time payment නේ. Adobe ලගගේ monthly subscription එකක් නෙමේ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේ එඩිටින් කරන්න අවශ්‍ය 90%ක් විතරම වගේ ෆ්‍රී version එකේ තියෙනවා. මම දන්නේ නැහැ හැබැයි. බලමු. ඒක බලන්න තමයි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. සහ මම මචං මේක උගන්වන්න යන්නේ මොකද මම දන්නෙත් නෑ අකෝ මමත් මේක ඉගෙන ගන්නවා. ඒකින්ද මම දැන් තොපිට උගන්වන්නේ කොහොමද මම? හරි මචං මේකේ තියෙන ආපු ගමන් මේ මෙහෙමයි පෙන්නන්නේ. ඊට පස්සේ මචං මේකේ තියෙන මීඩියා කියලා ටැබ් එකක් තියෙනවා. මම නම් දන්නේ ඒක මොන මගුල කරනවාද කියලා කට් කියලා තියෙනවා. ඒක කපන එක වෙන්න ඇති කරන්නේ. ඊට පස්සේ එඩිටින් ටැබ් එක තියෙනවා. මේක තමයි වැදගත්ම එක. Premiere Pro එකේ රීප්ලේස්මන්ට් එක තමයි මේක මම හිතන්නේ. ඊට පස්සේ තියෙනවා Fusion ටැබ් එක කියලා. Fusion ටැබ් එක මම අහලා තියෙන විදිහට මේ After Effects එකට වගේ තමයි රීප්ලේස්මන්ට් එකක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා Color ටැබ් ඒකින් තමයි කලර් ග්‍රේඩින් කලර් කරෙක්ෂන් අරවා මේවා රෙඩ් වල තේරම කරන්නේ. මේ ඩාවින්චි රිසෝල්ව් එක නිකන් ප්‍රසිද්ධම ගොඩක් කලර්ස් වලට. ඊට පස්සේ තියෙනවා Fairlight ටැබ් එක. ඒ කියන්නේ ඒකේ ඔඩියෝ, ඒ කියන්නේ Adobe Audition එක වගේ කියලා හිතනවා මම. ඊට පස්සේ තියෙනවා Export ටැබ් එක කියලා එකක්. all in one මචං. Thanos की many cuts වගේ. I මුලින්ම තියෙන කඩේ පාට. ඒක ඉතින් වෙන්නේ ෆුටේජ් වලින් අවශ්‍ය කැලිටි ටික විතර ටයිම් ලයින් එකට දාගන්න එක. මම මේක පොඩි ඇඩිෂනල් දෙයක් කරනවා. මොකද මම ඔඩියෝ රෙකෝඩ් කරන්නේ වෙනම මචං. එතකොට මම මේ ෆුටේජ් එකේ ඔඩියෝ එකයි අර ඔඩියෝ එකයි සින්ක් කරගන්නවා. ඒකට තියෙන එක ක්‍රමයක් තමයි මෙන්න මේ ක්ලිප් ටික සේරම සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරාම එනවා ඔටෝ ලයින් කියලා එකක්. ඒක දුන්නාම ඒකේ තියෙන ටයිම් කෝඩ් එක වෙනකොට වේව් ෆෝම් එකද. ඊට පස්සේ සින්ක් හැබැයි මෙහෙමයි මචං මම මෙතන සීන් එකේ දාගෙන කියෙව්වට මම ඒ වෙලාවේ YouTube එකේ ටියුටෝරියල් බලලා තමයි මේව ඉගෙන ගත්තේ හරිද සින්ක් එක පුළුවන් නිසා සින් ගාලා කට් කරගෙන ගියා එඩිටින් පාර්ට් එක නම් මචං මෙන්න මේ ඉන්ස්පෙක්ටර් ටැබ් එක තමයි වඩාත්ම වටින්නේ ඉතින් මේක තමයි මම හිතන්නේ Premiere Pro එකේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් එක වෙනුවට තියෙන්නේ මේක මචං ගොඩාක් දේවල් දෙනවා zoom position rotation flip opacity ඕම ගොඩාක් AI super escape ඒ මොකක්ද මේක මේ ස්ටුඩියෝ version එකම ChatGPT දෙන්නේ නැහැ මචං ඔයාලට මං කිව්වේ නෑ නේද Adobe ලගෙන් මේකට මාරු වෙන්න හේතුව. මං දැන් චුට්ට එඩිට් කරනවා නම් අවුරුදු 5ක් විතර වෙනවා. ඒ කාලේට මම යූස් කරේ Crack softwares. අම්මෝ Adobe ලගෙන ගොඩොන්නේ. සල්ලි හම්බෙන්න ගත්තාම ඔරිජිනල් එක ගන්නවා බං. Crack තියෙන්නේ යූස් කරන්න බං. ඉගෙන ගන්න බං ගත්තේ Crack එක. ඔහොම කොයි විදියට සාධාරණීකරණය කරන්න ගියත් Crack සමානයි. එක්තරා විදිහක හොරකම. අයියකෝ උන්ගේ software එක. මේක හාල් පොල්ලේ පාල් මිලවල් තියෙන්නේ. උන්ගේ software එක උන්ගේ ගන්න. ඔබ කැමති නම් ගන්නේ නැත්නම් නිකන් ඉඳපන්. හරි දැන් මේ විදිහට ඔබ කාගෙන් හරි සර්විස් එකක් ගන්න යනවා. ඊට පස්සේ ඔබ ගාන ආලා මෙහෙම කරලා ඉවරලා අවම කියනවා ඔව් උඹ හවල් එක කරන් උත්තර ගන්න මොකද අර තමයි ඒවා දාලා නෑනේ බං. උඹ කැමති නම් ආස නම් ලාලේ දීලා වැඩේ කරගනි. එච්චරයි. එඩිටින් නම් බරක් ඉවරයි මචන් දැන්.
almost done මචං. දැන් තියෙන්නේ audio සහ I am sucky. ඒක මගේ දුර්වල පැත්තක් මචං. මේකේ සමහර ඒවා මචං ඩබින් කරන්නත් වෙලා තියෙනවා. audio record කරලා තියෙන්නේ වැරදියට. ඊට පස්සේ මං හිතුවා මචං original softwares පාවිච්චි කරන්න. හැබැයි Adobe ලගේ subscription එකක් ගන්න තරම් නම් මේකෙන් ලැබෙන්නේ නැහැ මචං. ඉතින් මම බැලුවා මොකද්ද best no alternative option එක. එතකොට තමයි මට DaVinci ගම. මේකෙත් මචං paid version එක one time payment. තාම හැබැයි content creating side එකේ Photoshop උත් මාර big role එකක් play කරනවා. හැබැයි ඒක replace කරගන්න බැරුව දඟල ඉද්දි Affinity එක free දෙන්න ගත්තා. හැබැයි තාම මම ඒක use නම් කරේ නෑ. හැබැයි මේකේ thumbnail එක බොහෝ විට ඒකෙන් වෙන්න පුළුවන්. මචං මට මේකට plugin එකක් හම්බුණා free. මට ඒක හම්බුනේ මචං මේ YouTube video එකකින් මම ඒකේ link එක ඔයාලට පහලින් දාලා තියන්න. ඔයාලා DaVinci පාවිච්චි කරනවා නම් ඔයාලට ඒක ඇත්තටම useful වෙයි. ගොඩක් useful effects, transaction, animation වගේ ගොඩක් දේවල් තිබ්බ මචං. හරි මචං මේකේ දැන් audio video සේරම හැම ගුලම ක්ලික් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක export කරගන්න. දැන් scene එක මචං මම මේක දැන් පැය 24න් කරනවා කියලා හිතියට පැය 24න් කරගන්න බැරි වුණා. පිස්සුවක් කෙලිය මචං. අපෝ පා වුණා. දැන් මේක ඉස්සෙල්ලා export කරලා බලලා ඉඳලා අපි පස්සේ කතා කරමු මේක ගැන. කොහොමද නෑ දැන් නෑ ටියුටෝරියල් එකක්වත් බලනවා මේ දින කියු බදන එක මේ මොකක්ද මේ කියු බදන එක පස්සේ බලන්න බැරිය මේක බලමු දැන් boy this is a day and give me a glass of water God you crying what what the oh Kau dah main ni. Kau dah bisa. Our computers are hooked up. They're live to the internet, which is great because Galacta's reaction to death. Here's my offer. Mom, Dad, I need to tell you guys something because. Rope! So what do you think? This family always feeling second best. Sinestro, Sensors just picked up a tremendous. Peter, you sound so refined. Are you? No. Fuck! Nope. මේක බලන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ මචං. Nope. ඉතින් මොකද ඔයාලා හිතන්නේ වීඩියෝ එක ගැන? ඔයාලා මන් දෙන්න යන දේ ගත්තද? මං ඒක මොකක්ද හිතන්නේ මචං මම මගේ යාළුවෝ දෙන්නට මම ওই වීඩියෝ එක ඇහුවා. හැබැයි මචං උන්ට ඒක තේරුන්නේ නැහැ මං කියන්න හදන එක. හරි දුකයි මචං. anyway දැන් මං කියන්න මොකක්ද උණු සිද්ධිය කියලා. DaVinci එක හිර වෙනවා මචං.
අනේ මන්ද මචං මම සාමාන්‍ය දැන් හිතමු මට ක්ලිප් එකක් ඕන කියලා මීඩියා පූල් එකේ ටයිම්ලයින් එකට දාගන්න. ඊට පස්සේ මචං මම මීඩියා පූල් එකට යනකොට එකපාරම ඒක පාගෙට ලෝඩ් වෙලා ස්ටක් වෙනවා. ස්ටක් වෙනවා වෙන්නේ මචං අර ටයිම්ලයින් එකේ. කියන්නේ ප්‍රිවිව් එක තමයි යන්නේ නැත්තේ. හැබැයි අනිත් ඒවා සේරම වැඩි කියන්නේ ඔය ක්ලික් කරන බ්ලික් කරන ඒවා සේරම වැඩ. හැබැයි ප්‍රිවිව් එක යන්නේ නැහැ. ප්‍රිවිව් එක නැතුව වෙන මගුලක් කොහොන්ට බෑනේ බා. ඉම්පෝට් කරපු මීඩියා ෆෝමැට් එකේ අවුලද නැත්තම් ෆ්‍රී වර්ෂන් එකේ අවුලක්ද කියලා ඇත්තටම දන්නේ නැහැ මචං. හැබැයි මචං ඒ හිර වෙන අවුල නැත්තම් මේක සුපිරි සොෆ්ට්වෙයාර් එක. මොකද ෆ්‍රීත් දෙනවා සහ එඩිට් කරන්න පුළුවන් මචං. ඒම අවුලක් නැහැ. අර හිර වෙන ලබ්බ තමයි පොඩ්ඩක් අවුල. මුලින්ම හැබැයි මචං බිගිනර් කෙනෙක්ට මේක ආපු ගමන් නිකන් ප්ලේන් එකකට නැග්ගා වගේ නිකන් තියෙයි. මොකද බටන් ගොඩක් තියෙන හැමතැනින්ම. හැබැයි සෙට් වුණා වුණා ඉතින් සෙට් මචං. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මෙන්න මේ වීඩියෝ එක ගැන? නෑ අර එක ගැන නෙමෙයි මචං. මම මේ වීඩියෝ එක ගැන. මොකද මේකත් මම එඩිට් කරේ මෙන්න මේ ෆ්‍රී ඩාවින්චි වර්ෂන් එකේ.